නෝ බබා. ජය මාමා මේ ගම්මිරිස් එක හැර වැඩිනේ. ඒක තමයි හොඳම. හොඳම ගම්මිරිස් දේශීය ගම්මිරිස්. මේකෙත් වර්ග 3ක් තියෙනවනේ. වර්ග තියෙනනේ. මේක පැණිමෝරුනේ. ඕකනේ. මේක. මේ තියෙන ලොකුවට තියෙන එක. ඒක තිත්තයි. කෑමට දාන්න හොඳ නෑ නේ. මේක තිත්ත රස එනවා දේශීය ගම්මිරිස් තමයි. පොඩි කොලේ තියෙන එක ස්පීඩ් එකත් වැඩි නේ. ඒකට කඩේ ගද්දි ওই දෙකම ඒක ගෑස් එක වැඩිනේ. එකට කවලම් කරනවා. කළු රත්තර. ඒ වේලපුවම ගම්මිරිස්. කෑම හදන්න කෑම රස ගන්න ගන්නේ. ඒ වුණාට මේ පොඩි දෙක එකට කරපුවම හොයන්න බෑනේ. කවලම් කරපුවම හොයන්න බෑ ඉතින්. මේ පැණිමෝරු කියන එක බර වැඩි නේ. බර වැඩි. කොල්ල ලොකු බබ පෙන්නන පුතා. කො අන්න මේ ඔය දෙක එකට කරනවා. පොඩි වෙනසක් තියෙන්නේ ජේජයිම. ඇටෙන් විතරයි ඉතින් අරක තිත්තයි අපේ ගම්මිරිස් තිත්ත නැහැ. මාළුවට දාපුවම සැරයි සුවඳයි දෙකම තියෙනවා. නමුත් කඩේ ওই දෙකම එකට දානවා. කෑම වලට හරි රසෙ එන්නේ නැහැ. කවලම් වෙනවා. පිටරට වල අය කැමති මේ පොඩි ගම්මිරිස්. ඉල්ලුම් වැඩි. සැරයි තියෙනවා. කැලේ කරපොත්තු ඉන්නවනේ පුත්. ගම්මිරිස් ගමේ මිරිස් අතීතයේදී ආහාර රස කරන්න මිරිස් වෙනුවට යොදාගත්ත රසකාරකයක් කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ගම්මිරිස් ප්‍රභේද ලංකාවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් රසයෙන් සහ ගුණයෙන් වැඩි දේශීය ගම්මිරිස්. ඒවා පැහැදිලිව වෙන් කරගන්න ටිකක් අපහසුයි. ඉතින් දන්න අයට නම් පුළුවන්. කොහොම වුණත් ගොවියන් වැඩිපුරම වගා කරන්න පෙළඹෙන්නේ විදේශීය ගම්මිරිස් වර්ග. ඒ වගේ හොඳ අස්වැන්නක් ලැබෙන නිසා. නමුත් රසයෙන් ගුණයෙන් වැඩි අපේ ගම්මිරිස්. ඉතින් මේ දේශීය ගම්මිරිස් දිග පාත්‍ර අඩු පළදාවක් සහ මේ පුහු ගතිය වැඩි. ඒ නිසා ගොවීන් වගා කරන්න පෙළඹෙන්නේ. නමුත් රසයෙන් සහ ගුණයෙන් ඉහළ අගයක් තියෙන්නේ දේශීය ගම්මිරිස් ප්‍රභේද.